හරි. පොඩි වැඩපිළිවෙලක් ගැන සාකච්ඡා කරන්න යන්නේ කෙටි කාලයක් ඇතුළත මම මේ කියනවා. ඉතා විශේෂ වැඩපිළිවෙලක් විශේෂ කරුණු හතරක් පහක් යටතේ සිද්ධ වෙන වැඩපිළිවෙල. දැන් මේක මීට කලින් වෙන තැනක කළා නොතිබෙන්න පුළුවන්. මේ ආකෘතියට වඩා ටිකක් පරිබාහිර ආකෘතියක් වෙන්න පුළුවන්. නමුත් මෙතන මම පැහැදිලිව ලියලා තියෙනවා කරන දේවල් කළ යුතු දේවල්. දැන් අපි මේක සාකච්ඡා කරොත් 2027 A level ළමයි සෙට් එක ටාගට් කරලා තමයි වැඩපිළිවෙල කරගෙන යන්නේ. පළවෙනි දේ ක්ලාස් දෙකක් තියෙනවා. තියරි ක්ලාස් එකක් සහ පේපර් ක්ලාස් එකක්. තියරි ක්ලාස් එකක් සහ පේපර් ක්ලාස් එකක් කියලා ක්ලාස් දෙකක් තියෙනවා. දැන් මේ තියරි ක්ලාස් එකේ කරන වැඩපිළිවෙල මෙහෙම දක්වලා තියෙනවා. ඒ වගේම පේපර් ක්ලාස් එකේ කරන වැඩපිළිවෙල මේ විදිහට දක්වලා තියෙනවා. තියරි ක්ලාස් එකට ගියොත් ෆුල් තියරියක් අනිවාර්යෙන් සාකච්ඡා කරන්න ඕන. ෆස්ට් අයි ලියන ළමේ කළ යුතු පළවෙනි දේ සියලු සිද්ධාන්ත කරුණු හරියට ආවරණය කරගෙන තියෙනවා. ඒක තමයි අංක 1. ඒක නිසා තියරි ක්ලාස් එකේ පළවෙනියට කරන්නේ ෆුල් තියරිය කම්ප්ලීට් කරනවා. දෙවෙනියට යුනිට් පේපර් කියන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් පාඩමක් අවසානයේ පාඩම ඇගයීමකට ලක් කරන්න පුළුවන් එක විදියක් තමයි පාඩමින් පේපර් එකක් දෙන එක. ඒක A level විභාග මට්ටමින් වෙන්නේ නැහැ. මොකද A level විභාග මට්ටමින් එන්නේ සියලු පාඩම් වලට අදාළව. නමුත් මේක ඔයා කොහොමද පාඩම ග්‍රහණය කරගත්තේ කියන පරාසය අපිට අවබෝධයක් ගන්න පුළුවන් ලකුණකින් මේ ඒකක පේපර් වැඩසටහන. පාස් පේපර්ස් ටික අනිවාර්යෙන් කරන්න ඕන. අනිවාර්යෙන් පාස් පේපර්ස් ටික කරන්න ඕන. මොකද නැතුව A level විභාගෙට මුහුණ දෙන්න අමාරුයි. පාස් පේපර්ස් කරන්න නැතුව යන්න අමාරුයි. පාස් පේපර්ස් වලින් තමයි මේ ෆවුන්ඩේෂන් එක හැදෙන්නේ. ඒකින්ද ඒක අනිවාර්යයි. ඊළඟට විශේෂිතම වැඩපිළිවෙල තමයි මේ රිපෝට්ස් ගැන. මම ඒක සාකච්ඡා කරන්න පොඩ්ඩක් මේකේ කරුණු ටිකක් විස්තර කළා. දැන් අපි ගියොත් පේපර් ක්ලාස් එක. පේපර් ක්ලාස් එක අරමුණ වෙන්න ඕන ළමයා ප්‍රශ්න රටාවට පුරු කිරීම, ටයිම් මැනේජ්මන්ට්, කාලය කළමනාකරණය කරගන්න පුරු වීම සහ පේපරේ කොහොමද මැනේජ් කරගන්නේ? පේපරේ කොහොමද හරියට පියවර සහිතව ලියන්නේ කොහොමද? කොහොමද පේපරේ ටික ටික ගොඩනගන්නේ? ඔන්න ඕක ගැන අවබෝධයක් ගන්න තමයි අතර පේපර් ක්ලාස් එක යනවා. සහ දන්න දෙයින් උපරිම ලකුණක් රැස් කරන්නේ කොහොමද? ඒක තමයි වැදගත්ම දේවල්. දන්න දෙයින් උපරිම ලකුණක් රැස් කරගන්නේ කොහොමද? පේපර් රටාවට පුරවලා, ටයිම් එක මැනේජ් කරලා, පේපර් එක බැලන්ස් කරලා. මොකද ඒකක් ගන්න සියල්ල දැනගන්න ඕනේ නැහැ. පේපරේ ඒ වෙලාවේ ඒ තියෙන සිටුේෂන් එකට උපරිම හොඳට මුහුණ දුන්නොත් වැඩේ හරියට හරි. යුනිට් පේපර් ඩිස්කෂන් එකක් කියන්නේ දැන් මේකෙන් විශේෂයෙන්ම සලකන්න ඕන දේ තමයි ෆුල් තියරියක් නෙමෙයි අපි කවර් කරන්නේ. යුනිට් පේපර් ඩිස්කෂන් එකක් කියන්නේ. යුනිට් පේපර් එක අරගෙන ඩිස්කස් කරන විවරණයක් කියනවා. එතකොට ඒකෙන් ඉතා වැදගත් කරුණු විවරණයක් නෙවෙන්නේ තියරිය වගේ නෙමෙයි ප්‍රශ්නෙට අනුගත විවරණයක් සිද්ධ වෙනවා. මන්ත්ලි ටෙස්ට් වැඩසටහනක් යනවා. ඒ කියන්නේ මාසිකව කොහොමද ළමයාගේ දැනුම මට්ටම මාසිකව කවර් වෙලා තියෙන ප්‍රමාණය කොහොමද ළමයා මේ ටික ග්‍රහණය කරගෙන තියෙන්නේ? ළමයට මේ මාසය ඇතුළත වැඩක් වෙලා තියෙද? මාසය ඇතුළත ළමයා ගත්ත දේ මොකක්ද? එහෙනම් ඒක දැනගන්න පුළුවන් මේ මන්ත්ලි ටෙස්ට් වැඩසටහනින්. ඒ වගේම පාස් පේපර් ඩිස්කෂන් එක අනිවාර්යයෙන් පොදුවේ කරන දෙයක්. පාස් පේපර් ඩිස්කෂන් එක අනිවාර්යෙන් පාස් පේපර්ස් කරන්න. සහ රිපෝට්ස්. දැන් මේ දෙකේම රිපෝට්ස් කියන දේ මම සඳහන් කරලා තියෙනවා කරුණක් විදියට. දැන් මේකේ මොකද්ද කරන්නේ? මේ රිපෝට් එකේ මොකද්ද කරන්නේ? අපිට සාමාන්‍යයෙන් අපි ඉස්කෝලේ ගියාම අපිට දෙනවා රිපෝට් එකක්. දැන් මේකේ මොකද්ද කරන්නේ? ලකුණු වල ඇගීමක් අරගෙන තියෙනවා. දැන් මම ඇත්තට මේකෙදිත් කරන්නේ ඒකයි මම මේ රිපෝට් එක ලබා දෙනවා සහ අපි ළමයව මොනිටර් කරනවා. ක්ලාස් එකට ආපු ළමයා මේ යුනිට් පේපර්ස් වලට මුහුණ දුන්නේ කොහොමද? පාස් පේපර්ස් ටික හරියට කරාද? යුනිට් පේපර්ස් වලින් තමයි ඇත්තටම ලකුණ එන්නේ. සහ මේකේ තව ඇඩ් කරන්න ඕන දෙයක් තමයි ටර්ම් ටෙස්ට් වැඩපිළිවෙලක් අනිවාර්යෙන් මගේ එකේ යනවා. ටර්ම් ටෙස්ට් වැඩපිළිවෙලක් යනවා. මොකද ෆස්ට් ටර්ම් එකට, සෙකන්ඩ් ටර්ම් එකට සහ තර්ඩ් ටර්ම් එකට අදාළව ටර්ම් ටෙස්ට්. ඒ කියන්නේ ක්ලාස් එක ඇතුළේ ඉඳන් ටර්ම් ටෙස්ට් තියෙනවා. ඒක දෙකටම පොදුයි.
පේපර් ක්ලාස් එකට සහ තියරි ක්ලාස් එකට දෙකටම යන මේ ටර්ම් ටෙස්ට් වැඩපිළිවෙල. අදාළ පාඩම් ටික කවර් වුණාම මෙතන ටර්ම් ටෙස්ට් එකක් තියෙනවා. දැන් ඒකෙන් තමයි මේ report එක හැදෙන්නේ. ඒ වගේම මේ යුනිට් පේපර්ස් වලත් ඔයා ගන්න ලකුණු ප්‍රමාණය මේ report එකට ඇඩ් වෙනවා. එතකොට ඔයාට කාල සීමාවක් ඇතුළත දැනගන්න පුළුවන් ඔයාගේ ප්‍රගතිය කොහොමද? පාඩම් වශයෙන් අමාරුද? නැත්නම් කාලයක් ගත්තොත් මේ කාලේ කරපු දේවල් ටික අමාරුද? පාඩම් වශයෙන් අගීම යුනිට් පේපර්ස් වලින් ගන්න පුළුවන්. ටර්ම් ටෙස්ට් එකෙන් ගන්න පුළුවන් අදාළ මාස තුනේ කොහොමද වැඩපිළිවෙල උනේ? මොකද්ද මට අමාරුනේ? එක පාඩමෙන් පාඩම බැරි වුණාද නැත්නම් පාඩම් දෙකක් පුළුවන් එකක තමයි අඩුව තියෙන්නේ. අන්න එහෙම ඔයාලට ඇගීමක් ගන්න පුළුවන්. මේකත් පුළුවන් ඒ විදිහටම දැන් මේක ඇත්තට යුනිට් පේපර් ඩිස්කෂන් එකේ යුනිට් පේපර් එකේ මාක්ස් නුත් මන්ත්ලි පේපර් මාක්ස් නුත් ඒ දෙකම ඇඩ් වෙනවා මේ report එකට සහ ටර්ම් ටෙස්ට් වැඩපිළිවෙලේ මාක්ස් නුත් ඇඩ් වෙනවා. දැන් මේක ඇත්තට මම කරේ මොකටද? ළමයා ගත කරන කාලෙන් වැය කරන මුදලින් උපරිම සාධාරණයක් කරන්න පුළුවන් ළමයා ගැන ඇගීමක් අරගෙන. මේක දෙමව්පියන්ට පෙන්වන්නවත් මේක වෙන කට්ටියට පෙන්වන්නවත් නෙමෙයි ඕන. තමන්ට පුළුවන් තමන් කොතන ඉඳින්නේ කියලා දැනගන්න. ඒක තමයි මේ රිපෝට්ස් වැඩපිළිවෙල ගෙනාවේ. ඇත්තටම මේක දිගටම කරන වැඩපිළිවෙලක්. මේ රිපෝට් එක ඔයාලට අනිවාර්යෙන් ලැබෙනවා. ඔයාට ක්ලාස් එකට ආවොත් හાર્ඩ් කොපි එකක් විදියට හරි නැත්නම් ඔයා ඔන්ලයින් සහභාගී වුණොත් සොෆ්ට් කොපි එකක් විදියට මේ රිපෝට් එක ලැබෙනවා. එහෙනම් මේක තමයි වැඩපිළිවෙල. මේ ක්ලාස් දෙකටම ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් පහත ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන විස්තරේ. එතකොට අනිවාර්යෙන් වැඩ කරන්න ඕන නම් තමයි එන්න ඕන. බොරු කරන්න බෑ මොකද මේ වැඩපිළිවෙල අනිවාර්යෙන් යනවා. මේ report එක අනිවාර්යෙන් ලැබෙනවා. report එක ලැබුණා report එකේ ලකුණු වටනහම ඔයා දන්නෝ ඔයා ඉන්න තැන කොතනද කියලා. සහ මම දන්නෝ ඔයාට කොච්චර අවධානයක් දෙන්න ඕනද ඔයාව ගොඩ ගන්න කියලා. පේපර් ක්ලාස් එකත් ඒ විදිහම යන්නේ තනිකර පේපර්ස් යන්නේ තියරි සාකච්ඡාවක් නෙමෙයි කරන්නේ විවරණය කරන්නේ. පේපර් එක අරන් විවරණය කරන්නේ පේපර් එකේ විවරණයෙන් තියරි කරුණු කව වෙන එක. හරි. නමුත් මෙන්ෂන් කරලා තියරි කියලා කරන්නේ නැහැ. ෆුල් තියරි පාර්ට් එකක් නෙමෙයි කරන්නේ. එහෙනම් ඒක පේපර් ක්ලාස් එකක් වෙන්නේ නැහැ. තනිකර පේපර්ස් වලින් තමයි යන්නේ. විවිධ පළාත්වල පේපර්ස් අරගෙන, විවිධ ස්කෝලවල පේපර්ස් අරගෙන සහ පාස් පේපර්ස් අරගෙන මේ සියල්ල මික්ස් කරලා තමයි මේ වැඩ පිළිවෙල සිද්ධ කරන්නේ. යුනිට් පේපර්ස් යුනිට් එකට අදාළව. පළවෙනි එකක කවර් වුණා නම් පළවෙනි ඒකකයට. මේ විදිහට ඒකක 14ට අදාළව පේපර්ස් 14ක් ඕ ඊට වැඩි ප්‍රමාණයක් සාකච්ඡා වෙනවා. එහෙනම් ඕක තමයි වැඩපිළිවෙල. ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් පහත විස්තරේ තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා මේ වැඩපිළිවෙල සම්බන්ධ වෙන්න පුළුවන්. වැඩ කරනවා නම් විතරක් තමයි සම්බන්ධ වෙන්න ඕන. මොකද වැඩ නොකර ඉන්න අමාරු. එහෙම වුණොත් report එකේ ලකුණු වැටෙනවා. ලකුණු වැටුනොත් ගැටලුවක් වෙනවා. එතකොට ඔයාව මොනිටර් වෙනවා දිගටම. report එකේ ලකුණු අඩු නම් ඔයාව දිගටම මොනිටර් වෙනවා. ඒක හින්දා වැඩ කරන්න පුළුවන් සෙට් එක අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. මේ වෙලාවේ වැඩ බැරි වුණත් කමන්නේ සම්බන්ධ වෙලා වැඩ කරන්න පුළුවන්. මේ වෙලාවේ ඔයාට කාලය තියෙනවා මේකට සම්බන්ධ වෙලා වැඩ කරන්න පුළුවන් නම් අනිවාර්යෙන් සෙට් වෙන්න. වැඩේ දිගට කරගෙන යන්න. එහෙනම් මේක තමයි වීඩියෝ එක. WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා වැඩේට ජොයින් වෙන්න පුළුවන්.